කොල්ලෙක් අනුරාධපුරේ ගිහිල්ලා මට කිව්වා හාමුදුරනේ ලොකු පිනක් මං කළා කිව්වා. මං හෙව මොකද්ද කියලා. අනුරාධපුරේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ වටේ තියෙන හැම පඳුරක්ම ලිස්සා කිව්වා. මංගේ හිතෙන් මං බය වුණා මේකට මොකක් වෙයිද දන්නේ නැහැ කියලා. කොහෙද සූර්යවැවදින්. සූර්යවැවදින් කොල්ලෙක් මුණ ගැහිලා කිව්වේ ස්වාමීනි මං ලොකු පිනක් කරගත්තා. මං දැක්ක බෝධියේ අතු ගැට ගහලා තියෙනවා අනේ භාග්‍යතුන් වහන්සේට කරදරයක් නේ කියලා මං ඔක්කොම ලිස්සා කිව්වා. දැන් මට හිතුණා මේකට මොකක් වෙයිද දන්නේ නැහැ කියලා. දැන් කොල්ල කතාව කියාගෙන යනවා. ඒ වුණාට ස්වාමීන් වහන්සේ රෑ මං ඇවිල්ලා නිදා ගන්න දෙන්නේ නැහැ කිව්වා. කනට ගහනවලු. බෙල්ල මිරිකනවලු. එසැනින් හිතුවා කිව්වා මම මගේ බුදුරජාණන් වහන්සේට අපහසුයක් වෙයි කියලා බුදුරජාණන් වහන්සේට පහසුව පිණිසයි පඳුරු ගැට ගැහුවේ. ඒක සත්‍යයක්. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ බලය සත්‍යයක්. රුවන්වැලි මහසෑයේ බලය සත්‍යයක්. සත්‍යානුභාවයෙන් මට සෙට් වේවා කියලා නිදාගත්තා කිව්වා. එදා ඉඳලා ප්‍රශ්න නැහැ කිව්වා. හැබැයි කොල්ලට තිසරණේ තිබ්බ නිසා හරි. නැත්තම් මරා ගන්නවා. ඔය ඔක්කොම පැත්තක දාන්නකො මම දැක්ක දෙයක් කියන්නම්කෝ. ඔය මගේ ගුරු ස්වාමීන් වහන්සේ මට අපිට කියලා තියෙනවා ওই පඳුරු කේස් එක හරි භයානකයි ඒ නිසා ওই පඳුරු වලට අත තියන්න එපා කියලා. මං ඔය කන්තලේ ඉන්න කාලෙත් ඔය එහෙ තියෙන පොඩි නුග ගහක් මිනිස්සු ඇවිල්ලා පඳුරු ගැට ගහනවා. අනේ ගැට ගහනවද දන්නේ නැහැ රුපියලේ දෙකේ ඒවා ගැට ගහන්නේ. උ ගැට ගහපේ රුපියල් 10ක් වත්. ඊට පස්සේ නමුත් ওই පඳුරු දිහා දකින්නකොට ගුරු ස්වාමීන් වහන්සේගේ වචනේ මතක් වෙලා මං ඇල්ලුවේ නෑ ඕවා. දවසක් හිඟන මිනිස්සෙක් ආවා. මම මේ හිඟන මිනිසයාට හොඳට බඩු ටිකක් පාරසල් කරලා දීලා රුපියල් 200කුත් අතට දීලා මං උඹ මං වෙනුවෙන් තව වැඩක් කරන්න ඕන. මොකද්ද හාමුදුරනේ කිව්වා. අන්න අර නුග ගහේ හොඳට පඳුරු තියෙනවා උඹ ලියාගෙන ඵලයන් කිව්වා. ඇත්තටම ඉතින් මටත් වෙච්ච වැරද්දක් මටත් ඒ වෙලාවේ හිත ඇතුලේ පොඩි දෙයක් තිබ්බ චෙක් කරන්න මේක. ඊට පස්සේ ඒ මිනිසයා ගිහිල්ලා දැන් ලියන්න ගියා. පඳුරු එකක් දෙකක් ලියනකොට දිෂ්ටි වුණා. ඊට පස්සේ හීරුවා. නුග ගහ හූරලා දුන්න බඩු විසි කර කර පඳුරු විසි කර කර දිව්වා. පඳුරක් ගැට ගහනකොට හැම පඳුරකම භූතෙක් ඉන්නවා. ඇක්සිඩන්ට් වලින් මැරිච්ච පවුල් ගැන හොයලා බලන්න. ඇක්සිඩන්ට් වලින් මැරිච්ච හැම කෙනෙක්ගේම ගෙදර ඒ ළමයා බාර කරලා ඇති දේවාලයකට. විභාගේ ලං වෙනකොට අම්මලා දරුවන්ට විභාගේ හොඳට පාස් වෙන්න ඕන නිසා දේවාලෙට ගිහලා අනේ මේකයි අපේ දරුවා විභාගේ ලියනවා ඒ 4ක් දෙන්න ඕන උසස් පෙළට කියලා පඳුරකට ගහනවා. ඊට පස්සේ ඔන්න එනවා. ඇවිල්ලා ඔන්න විභාගේ ලියනකොට ඔන්න දැන් අර භූතය හැම පඳුරකටම සෙට් එකක් ගැට ගහනවනේ. එනවා. ඇවිල්ලා ළඟ ඉඳලා කොල්ලා ලියන්නේ නැතිකොට කෙල්ල ලියන්නේ නැතිකොට හිතට දානවා ලියපන් කියලා. ඇයි ලියන්නේ බයෝ පේපර් එකනේ. දැන් භූතයා බයෝ ඉගෙනගෙන නැහනේ. ඒකට තමන්ම ලියන්න ඕන. අර භූතයා කරන්නේ යාට සංඥාවක් දෙනවා ලියපන් කියලා. ඔය දේවාල වලට බාර වෙලා විභාග ලියන හැම ළමයාගේම එකක් කොමක් ඇති බලන්න. ඊට පස්සේ මොකද උනේ? දැන් ඔන්න විභාගේ ලියනවා. දැන් ඔන්න කෙල්ල පේල්. ඇයි කෙල්ල පේල්? ඒකි පාඩම් කරන්නේ නැතුව Facebook ගිහිල්ලා ෆෝන් එකෙන්. එසා මුන් ෆෝන් පාවිච්චි කර හිටියා. ඊට පස්සේ ඔන්න මොකද වෙන්නේ? විභාගේ ෆේල්. විභාගේ දැන් ඔන්න අම්මා කියනවා විභාගේ පාස් වුණොත් තමයි පූජා වට්ටිය දෙන්නම් කියලා තිබ්බේ. දැන් දෙන්නේ නැහැ. ඒත් පින්වත්නි දේවාලයකට ගිහිල්ලා පණුරක් ගැට ගහලා බාරයක් වුණොත් එහෙම කම්පියුටරෙන් රිසල්ට් පේපර් එක එනකල් බූත්